පින්බර මහා පහන් කූඩුව මේ පොසොන් මාසෙත් අද ලස්සන පස්වෙනි දවස. ඉතින් මම හිතන්නේ වෙසක් දවසෙත් මට අවස්ථාව හම්බුණා අපේ දයාබර රුචිර කිවිඳුන් සදත් කුරේ දයාබර කිවිඳුන්ගේ ආදරණීයම පුතා. මම හිතන්නේ වාසනා කිවිදිය කියන්න දෙයක් නැහැ. සුන්දර උපන් ගම මාදුපිටිය පුරවරය ඒ හඬ නොදන්න කෙනෙක් නෑ. ඉතින් ලංකාව පුරාම දන්නවා ඓතිහාසික දැවැන්ත මහා පානදුර තොරණේ. ඉතින් කවි කියලා අදත් මම හිතන්නේ හොඳ කවි සැබඳුමක් නිසා තමයි අදටත් මේ සුදත් කුරේ කිවිඳුන්ගේ පුතාලත් එක්ක විඳු කියන්නේ. මොකද ඒ තමයි කවියට තියෙන ආදරය නිසා. ඉතින් අපිටත් අමතක කරන්න බැරි දයාබර මගේ හොඳ යාළුවන් දෙන්නේ. ඉතින් තාත්තත් මට ගුරු හරුකම් දෙන දයාබර හොඳ ගුරුවරයෙක්. ඉතින් ඒව අමතක කරන්නට බෑ මේ පින්බර මහා පහන් කූඩුව ළඟ. ඉතින් එහෙමනම් විරිදු කීපයක් ගායනා කරන්න මැදින් අපතිලෝ ගිරු කාන්තිමත් ශාන්තිනායක ලෞතුරු බුදු පියාණන් වෙනුවෙන් විරිදු කීපයක් ගායනා කරමින් අපි බලාපොරොත්තු වෙනවා වාසනා කිවිදිය. මම හිතන්නේ ගොඩ කාලයකට පස්සේ තමයි මට අද මේ ස්ථානයේදී හම්බෙන්නේ. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් ඇය පින්කම් වලට නොපිරිහෙලා දායකත්වය ඉටු කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි එහෙමනම් අප කාන්තිමත් ශාන්තිනායක ලෞතුරු බුදු පියාණන් වහන්සේ වන්දනාමාන කරමින් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට එකතු වෙමු. රන්දරනක නිඳගෙන පින්වරණ විඳගෙන සංසාර යුගී කර ගමු තුන් සරණය වැඳගෙන සංසාර යුගී කර ගමු තුන් සරණය වැඳගෙන නිකට සදා දම්කට ලක්ෂ බෙදා දුන්නට එකට යොදා වඳිමු දුකට වේදානන්නට මහත් බවක් නොමලබා මහත් කුසල් ලැබසවා රහත් අයත් මෙන්ද වැටුනලු දොත් මුතුන් තබ තබා දරා සීල වරණය පෙරා